ඉවත තනේ ගෙන අවත හොදි ආතල් තං තනං තං අලනෝමල් තං තනං තං හොදි ආතල් අලනෝමල් සම්බෝලේ තරා බේරෙන්දා අනියම් පෙමක පැටලුණු තමන්ගේ සැමියට මෙන්න මෙහෙම කියනවා. ඕක මෙතන આવොත් ඕක මල්ලයි කඩු එල්ලනවා. අන්න එච්චරයි මං කියන්නේ. ඕකට කාක්ක කොටන්න. ඉමෝෂනල්. අන්න ලහිරු ජංගියක් උස්සන් දුවලා ගියා. ජංගියක්වත් වෙලෙන්න දාන්න බෑ. මූ උස්සන් යනවා. Oh my god. වැඩ කරන්න ඉපෑ මිනිස්සුන්. කෑරිමදේ හුක්කනවා දා ප්‍රින්සිපල් එනවා හුත්තෝ දුවපන්. ප්‍රතිවරයක් ඉල්ලන්න. මට බෙන්ස් කාර් එකක් ලබා දෙන්න දෙවියනේ. හුත්තෝ පොඩි දෙයක් ඉල්ලපන්. මාත් ඉන්නේ ගහක. තමිල් ෆිල්ම් එකක් බැලුවානේ. ඒකේ නම තමයි කත්ත තිරුවල සෙකවල් පුලවේ. ඔබ දවසේම උතන්ට වෙලා වැල බල බල ඉඳපන්. ඉමෝෂනල්. උඩට දානකොට දිගයි, එළියට ගන්නකොට කොටයි. ඔළුව රතු පාටයි. උත්තරේ දන්නවද? පොල්ල නේද? මැනික් මල්ලද හෙව්වේ? නෑ තෝගේ වල්ල හෙව්වේ. තොපිට මම මේ කියන්නේ hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. විපතක් නෙවෙයි. මා සකබරයාට හසු නොවන පරිදි සූක්ෂම ලෙස කුණුහරුප මුහුණු පොතු තුළ භාවිතා කරන ශ්‍රී ලාංකිකයින් වයසක නැන්දී මාමේ වීඩියෝගේ මේ හරිය ඔයාලට හරිද මම ඔයාලට උදව්වක් කරන්නේ අපේ වයස සායිට පොඩ්ඩක් පල්ලේ එවු මොකල් මැසේජ් එකක් දැද්දි මේකේ වදරයක් තිබ්බොත් මේක තමයි ඒක තේරෙන්නේ ඕකේ ආගන් PL HTTI කියන්නේ ඵල කටුන් බ්ලර් කරපන් CRY PCY කියන්නේ කියා හසුන් බ්ලර් කරපන් HTTP කියන්නේ සරලවම පුදා ලොගෝ සීන් එක නෑ ඒක ලොගෝට ගණන් ගන්න එපා ඒ අර ශබ්ද රසයත් එක්ක කබොන් අපි යන්නේ HMNYN කියන්නේ නියා ඕකේ PNY කියන්නේ ලොකු වෙනසක් නෑ අර ඔයාලට තේරෙන්න පුළුවන් මේක උනන්දුවෙන් අහන් හිටියොත් මම මේ කියන ටික ඔයාලට තේරෙන්න ඕනේ BHKPN කියන්නේ පාපා සරලව VST PTH කියන්නේ කොකියන්ද ඔයාලට දැන් මේ කී වචනත් එක පුළුවන් වෙනවා මොකක්ද හරියට චූම්පාංකාරය අල්ලන්න සොනික් ආවත් බෑ විනාඩියට මූ අතුරුදහන් දෙයියනේ මොකද්ද බං ඊබ wait just step up මුකර වැටුණාද මොකද්ද මං කී හිටියේ රකපන්නනේ යාම් පැන්නේ දැක්කනේ ටක් ගාලා සද්දයක් ආවා පැන්න මචං ඇත්තටම ටක් ගාලා සද්දයක් ආවනේ ඊර නෑ දුත්තක් ගෞරවය කැමති සනුකය කැමති කයිසය කැමති ජෝත් එක්ක කරන්න කැමති පටපැල්ලි පට ඊර නෑ දුත්තක් Oh god damn sister ලංකාවේ නෙමෙයිනේ sorry සමාවෙන්න හොම් මාරයෝ පොඩ්ඩක් ඉඳපන් මගේ පනත් එක්ක මං කෝල් එක හෙලෝ සුදු
මගේ උස්ම නතර වෙන අන්තිම මොහොතේදී වාරයක් පාසා මට ඔබ මතක් වුණා බං. එහෙනම් වාරයෝ යමන්. මුගේ දල කපන්න ගියා. දල කියලා අල්ලලා තියෙන්නේ මුගේ දාරපයියේ. අර ඵලයන් බයි යන්න. අරක තෝ බල්ලා බීඩි බිබී ඉන්නේ නැතුව හරියට වැසිකිළියෙන් එළියට වරෙන්. ඊයරත් පසිදු කොළුවා කෙසෙල් ගහට උගේ ඇනේ ගහලා. අන්න කියලා ආවා. කොයි පත්තු විතරලු තියෙන්නේ. සිස්ටර්. ශාල කරදරයක් වුණා නෙමෙයි. Aha! Excellent! Beautiful! Wonderful! Marvelous! මේ ඇතිනේ තවරන් ගියොත් එම්බා කරාර 2 personal